හැමෝටම ධර්මාලෝකයේ උදා වෙන පින්බර දුරුතු පොහොය දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුරුතු පොහොය දවසේ මම ආවා කැලණිය රජමහා විහාරය වන්දනා කරන්න. ඉතින් මම මගේ FB wall එකේ පෝස්ට් එකක් දැම්මා කැලණි ගඟේ සැඟවුණු සිරිපතුල සහ කැලණි ගඟේ සැඟවුණු කඳුළු කතාවක් ගැන මම ඔයාලට විස්තර කියනවා කියලා. ඉතින් ඒ ගැන කියන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වැඩම කරනවා. ඒ වැඩම කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දෙවැනි වතාවට වැඩම කරන්නේ නාගදීපයට චෝලෝදර මහෝදර කියන නාරජවරුන්ගේ ගැටුම निराकरණය කරන්න. ඒ වෙලාවේදී මේ කල්යාණී පුරවරේ බාරව හිටියා මණියක්කිත කියලා නාරජ කෙනෙක්. ඒ මණියක්කිත නාරජුන්ටත් ආසයි තුනා තමන්ගේ පුරවරයට, ඒ කියන්නේ තමන්ගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ යලිත් වතාවක් ලංකාවට වැඩම කරද්දී මගේ විමානයටත් වඩින්නට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ එළඹුණු වෙසක් පුර 15 පොහොය දවසේදී මේ කල්යාණී පුරවරයට, එහෙම නැත්නම් කැලණියට වැඩම කරනවා. ඒ කැලණියට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ජල ස්නානය කරලා තියෙන්නේ මෙන්න මේ කල්යාණී ගඟේ. කියන්නේ මේ කැලණි ගඟ. ඉතින් මේ කැලණි ගඟ ළඟම තියෙනවා මේ අර පැත්තට වෙන්න ඒ ප්‍රදේශයේ තියෙනවා සිවුරුගල කියලා රජමහා විහාරය. එතකොට සිවුරුගල රජමහා විහාරයේ තියෙන සිවුරුගල ගලක් උඩ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සුගත චීවරය බුදුරජාණන් වහන්සේ තැන්පත් කරලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි දැන් සිවුරුගල කියලා කියන්නේ. ඉතින් එතෙන්ට ගියාපුවම අපිට බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සිවුර තැන්පත් කරලා තිබු ගල. ඉතින් බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි මේ කැලණි ගඟෙන් මේ පන් පහසු වුණේ. ඒ කියන්නේ ජල ස්නානය කරේ. බුදුරජාණන් වහන්සේ එදා ලංකාවට දෙවතාවක් ලංකාවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ වැඩම කරේ තනියම. හැබැයි බුදුරජාණන් වහන්සේ එදා වඩිනකොට වැඩම කරනකොට 500ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා එක්ක මේ භූමියට වැඩම කරලා මේ ස්ථානයේ ජල ස්නානය කරද්දී නාගයන් නාරජවරුන්ගේ ඉල්ලීමක් පරිදි බුදුරජාණන් වහන්සේ කැලණි ගඟ මැද්දේ මට දැන් මේ කෙනෙක් විස්තරයක් කරා අර කැලණි ගඟ හරියටම අන්නර මැද ස්ථානයේ. ඒ කියන්නේ සිවුරුගලත් කැලණි ගඟ මැද කේන්ද්‍රයක් පිහිටන ස්ථානයේ කියන්නේ සිවුරුගල රජමහා විහාර සිවුරුගලට කෙලින් තියෙන මැද ස්ථානයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ දක්ෂිණ ශ්‍රී පාදයේ තිබ්බ කියලා සඳහන් වෙනවා. ඒක ජනප්‍රවාදයක් නෙවෙයි. ඒක මනක්කල්පිත කතාවක් නෙවෙයි. ඒක සත්‍ය කතාවක්. මේ ස්ථානයට පැමිණිච්චම දැන් ගොඩක් තැන්වල මම ඇවිදලා තියෙනවා. දියඇලි ගංගා වැව් වමුණු වල මම සංචාරය කරලා තියෙනවා. නමුත් මේ කැලණි ගඟට ආපුවම මේ හරිම අමුතු හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ වෙනම ලෝකයකට ගියා වගේ. අපි අර පොඩි කාලේ කතා බලලා තියෙන අර ස්පෙල් බයින්ඩ් අර සමාන්තර ලෝකයකට යනවා වගේ. ඒ වගේ මේ හැඟීමක් වෙන්න මේ කැලණි ගඟට ආපුවම. ඉතින් අද නම් මේ ගොඩක් ජනාකීර්ණයි, ගොඩක් බිසි. මොකද පොය දවසක් නිසා. ඉතින් මේ කැලණි ගඟේ සැඟවුණු සිරිපතුලේ කතාව තමයි මම මේ කිව්වේ. ඉතින් ඔයාලට මම තව දෙයක් කියන්න ඕනේ. Taman කැලණි ගඟට එද්දී මේ දෙට එද්දී මේ වගේ මේ පොලිතින් මේ මිනිස්සු දාලා ගිහින් පොලිතින් කියන්නේ අසුඩ තියෙනවා මේ කැලණි ගඟ පිටාර ගලපු වෙලාවේ කැලණි ගඟේ මේ ගහගෙන ඇවිත් තියෙනවා. මේ කැලණි ගඟට විස බීජ එකතු කරන්න එපා. මොකද මේක පාරිශුද්ධ භූමියක්. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ජල ස්නානය කරපු පුණ්‍ය භූමියක්. අපේ රටේ තියෙන සම්පතක්. ඉතින් මේ සම්පතේ මේ වගේ දේවල්, මේ වගේ විස බීජ ඉතුරු කරලා යන්න එපා. ඔබේ මතකයේ පමණක් ඉතුරු කරලා යන්න. ඒ වගේම තමයි මේ කැලණි ගඟේ ජල ස්නානය කරන එක ඉතාමත් අති අවදානම් දෙයක්. මෙතන උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා. පණින්න එපා කියලා. ඔබ දන්නොත් මේ ගඟේ තියෙන ගැඹුර කොච්චරද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා එන හැමෝගෙම ඉල්ලනවා පොලිතින් ඉතුරු කරලා යන්න එපා. තමන්ගේ මතකයේ විතරක් කරගෙන යන්න. ෆොටෝ එකක් ගන්න, සෙල්ෆි එකක් ගන්න, මම වගේ වීඩියෝ එකක් කරන්න, ටික්ටොක් එකක් කරන්න, ඒ මොනවද ඒ කරත් විනයානුකූලව මේ පුණ්‍ය භූමිය හැසිරෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඒක තමයි කැලණි ගඟේ සැඟවුණු බුදු සිරිපතුලේ කතාව.